right දැන් මම මැග්නයිට් එකේ හයිවේ එකේ ඉන්නේ. ඉතින් මේක CVT turbo version එක. එතකොට මේකේ cruise control තියෙනවා. මම මේගොල්ලන්ට පෙන්නන්න යන්නේ මේ cruise control කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන. එතකොට මේගොල්ලෝ පේනවා ඉතින් මම පොඩ්ඩක් බ්‍රේක් කරා. මම 75ට වගේ තියාගෙන ආවේ. එතකොට මෙතන memorized 75 කියලා පෙන්නනවා බ්‍රේක් කරාට පස්සේ. හරි අපි ඒක මුලින්ම බලමු කොහොමද setup කරගන්නේ කියලා. එතකොට මෙතන ඔයගොල්ලෝ දන්නවා cruise control button එක තියෙනවා. මේ තියෙන්නේ මේක. එතකොට මේක තිබ්බට පස්සේ මෙතන පෙන්නනවා උඩ indicate කරනවා cruise control on කියලා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඒ බටන් එක on කරාට පස්සේ අපිට කැමති ස්පීඩ් එකට ගේන්න. උදාහරණයක් විදිහට අපි ගේමු 60ට ගේමු. 60ට ගෙනල්ලා අපි කැමති ස්පීඩ් එකට ගෙනල්ලා මෙතන මේ මයිනස් බටන් එක දකුණු පැත්තේ තියෙන මේ නිශාන් CVT turbo වර්ගයේ වාහනයක් මම පාවිච්චි කරන්නේ. ඒතකොට මේකේ අපි තුන දැන් 60ට ගෙනල්ලා sorry 59 දීපුණා කමන 60 හරි 59 60 ගියමුකෝ. දැන් ඔන්න මම කකුල් දෙක අරන් තියන්නේ. ඒතකොට මේක ඔටෝමැටිකලි 59 තියාගෙන යනවා. දැන් මේක හැමෝම දන්නවනේ. නමුත් මම මේ කියන්නේ යන්නේ වෙන කතාවක්. අපි හිතමු දැන් ඔන්න අපි පොඩි පල්ලමක වගේ යනවා නම් එතකොට මේක පොඩක් බ්‍රේක් කරගෙන වගේ යන්නේ 59 ඒ අවශ්‍ය නැහැ. අපි පොඩක් හයියෙන් යනවා නැත්නම් ඕවර්ටේක් කරනවා නම් අපි ඔන්න මම දැන් ඇක්සලරේට් කරනවා. ඇක්සලරේට් කරාම මේක 60 අපි දුන්නා ඔන්න 100ට හරි ඇක්සලරේට් කරා කියලා. ඊළඟට හරි දැන් ඔන්න 65ට මම කකුල ගත්තා. ඕවර්ටේක් කරා නැත්නම් පල්ලමක මොකද ගියා කකුල ගත්තම මට අයිම මුකුත් කරන්න දෙයක් නැහැ. අයිමත් ඔටෝමැටිකලි එයා 59ට හදා ගන්නවා. ඒ ඇවිල්ලා ඇක්සලරේට් කරොත් cruise control level එකකින් වැඩිය වේගකින් අපි ගියොත් ඒක ඔටෝමැටිකලි අඩු කර ගන්නවා 59ට. හැබැයි අපි ඔන්න දැන් පොඩ්ඩක් බ්‍රේක් කරොත් 59ට වඩා අඩු වුණොත් අන්න එයා පෙන්නනවා memorized 59 කියලා. හැබැයි එතකොට එයා හදාගන්නේ නැහැ. වැඩි වෙන්නේ නැහැ. අපි බ්‍රේක් කරොත් ඔටෝමැටිකලි වැඩි වෙන්නේ නැහැ. ඒතකොට අපි කරන්න තියෙන්නේ මෙන්න මෙතන RES reserve මේ මොනවාද plus කියලා තියෙනවනේ. එන්නේ ඒක ඔබන්න ඕනේ. ඒක එපුව ගමන් මම දැන් ඔය කකුල් දෙක අත්හැරලා තියෙන්නේ. ඔටෝමැටිකලි 59ට එයා හදා ගන්නවා. පේනවා. ඒතර ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන එක තමයි cruise control set කරලා ඔයගොල්ලෝ යනකොට accelerate කරාම ප්‍රශ්නයක් නැහැ. ඒක ඔටෝමැටිකලි අඩු වෙනවා cruise control set කරපු ගානට. හැබැයි අපි brake කරොත් ඒක වැඩි වෙන්නේ නැහැ තිබ්බ ගානට. ඒකෙදි අපි මේ memory එකට මේ වෙන්නේ මේ විතර plus mark එක ඔබන්න ඕනේ. එතකොට අයිමත් ඔටෝමැටිකලි එනවා.